ඔයාලා ඇත්තටම පුදුම වෙයි මෙන්න මේ කතාව ඇහුවාම. ඔයාගේ ළමයාත් ෆෝන් එකක් එක්ක, ලැප්ටොප් එකක්, එහෙම නැත්නම් ටැබ්ලට් එකක් එක්ක නම් දවසේ වැඩි හරිය ගත කරන්නේ. ඒ ළමයට මානසිකව සහ ශාරීරිකව ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදුවෙන බව වෛද්‍යවරුන් විසින් කරපු පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. මෙන්න මේ වෛද්‍ය කණ්ඩායම හොයාගෙන තියෙනවා මේ වගේ ළමයිගේ මොළයේ සෛලවල සම්පූර්ණ වෙනස්කම් ඇති වෙනවා කියලා. මෙන්න මේ රතු පාටින් පෙන්වන්නේ අන්නේ ස්ක්‍රීන් එකත් එක්ක වැඩිපුර කාලයක් ගත කරන ළමයින්ගේ මොළයේ ඇතිවන වෙනස්කම්. ඉතින් මේ වගේ ළමයින්ට ශාරීරිකව සහ මානසිකව ප්‍රශ්න ඇති වෙනවා. ඊට අමතරව මේ වගේ ළමයෙක් ඉන්න ෆැමිලි එකට තවත් ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ වගේම සමාජයක් හැටියට අපිට ලොකු ප්‍රශ්න වලට ඉදිරියේදී මුහුණ දෙන්න සිදු වෙන බව වෛද්‍යවරුන් විසින් හොයාගෙන තියෙනවා. මම අද මේ වීඩියෝ එකෙන් ඉක්මනින් කතා කරන්නම් අන්න ඒ ප්‍රශ්න ටික. හරි. වෛද්‍යවරුන් විසින් හොයාගෙන තියෙනවා මෙන්න මේ ළමයින්ට දෙයක් දරා ගැනීමේ ශක්තිය ඊටාම අඩු වෙනවා. ඒ ළමයිට ඉක්මනින් දුක හිතෙනවා. ඒ වගේම ඉක්මනින් තරහ යනවා. ඒ වගේම තමයි ඒගොල්ලොන්ට නිතරම හිතෙනවා බෝරින් ගතියක්. ඒ කියන්නේ මේ ලයිෆ් එක වැඩක් නැහැ කියන ගතියක් හිතෙන්න ගන්නවා අර ස්ක්‍රීන් එකෙන් අයින් වුණු ගමන්. ඔයාලටත් දැන් මතක් වෙනව නේද මෙන්න මේ වගේ ළමයි අපේ අතර ගොඩක් ඉන්නවා කියලා. ඉතින් මේක ලේසියට ගන්න හොඳ දෙයක් නෙමෙයි. මොකද මේක මේ විදිහට ගියාම ඒගොල්ලොන්ට anxiety disorders, ඒ වගේම depressive disorders ඇති වෙන්න පුළුවන්. ඉතින් සමහර ළමයිට මේක දුරදිග ගියොත් ඒගොල්ලෝ suicide කරගන්න තත්ත්වයට පවා පත් වෙන්න පුළුවන්. ඉතින් මේක ඊටාම භයානක තත්ත්වයක්. ඒ වගේම වෛද්‍යවරුන් විසින් හොයාගෙන තියෙනවා මෙන්න මෙහෙම ස්ක්‍රීන් භාවිතා කරන ළමයින්ගේ අධ්‍යාපනයට තියෙන ආශාව ඉතාම අඩු වෙනවා කියලා. ඒ වගේම ඒ ළමයි විභාගවලදී දක්වන දක්ෂතා එහෙම ගොඩාක් අඩු වෙනවා කියලා හොයාගෙන තියෙනවා. මේ දවස්වල අපිට අහන්න ලැබෙනවා ස්ක්‍රීන් භාවිතා කරලා ඒ කියන්නේ වීඩියෝ බලලා හොඳට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් කියලා අදහසක් සමාජයේ පැතිරෙනවා. ඉතින් ඔයාලා හිතලා බලන්න ළමයා ඉංග්‍රීසි නම් කතා කරයි. හැබැයි ළමයාගේ ඕවරෝල් හැකියාවන්, අධ්‍යාපනික හැකියාවන් පවා ඊටාම අඩු වෙන්න බලනවා මෙන්න මේ ස්ක්‍රීන් භාවිතා කිරීම නිසා. හරි. දැන් අපි බලමු ෆැමිලි එකක් විදිහට කොහොමද මේක බලපාන්නේ කියලා. මෙන්න මේ වගේ ළමයින්ගේ කමියුනිකේෂන් හැකියාව, ඒ කියන්නේ එකිනෙකා සමග කතා කිරීමේ අදහස් හෝමාරු කිරීමේ හැකියාව ගොඩාක් අඩු වෙනවා කියලා වෛද්‍ය පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ දෙමව්පියන් එක්ක කතා කරන ප්‍රමාණය අඩු වෙනවා. ඒගොල්ලෝ රූම් එකකට ගිහිල්ලා තනියම ඉන්න බලනවා. ගොඩාක් වෙලාට පිරිසක් මැද්ද හිටියත් ඒගොල්ලෝ කතා කරන්නේ නැති වෙන්න බලනවා. නෑදෑයෝ ගෙදරට ආපුවාම කතා කරන්නේ නැති වෙන්න බලනවා. ඉතින් මේක නිසා ඒගොල්ලන්ට සෝෂල් ෆෝබියා එකක් ඇති වෙනවා. එතකොට ඔයාලා හොඳට නෝට් කරලා ඇති. දැන් ඉස්සර ළමයි නම් නෑදෑ ගෙවල් වල යද්දි යන් අපි කියලා යනවා. හැබැයි දැන් ළමයි නෑදෑ ගෙදරට යන්න ගොඩාක් අකමැති. නෑදෑයෝ එද්දි රූම් එකෙන් එළියට එන්නත් අකමැති. ඉතින් අන්න එහෙම වෙලා තියෙන්නේ මෙන්න මේ ස්ක්‍රීන් භාවිතාව කියලා හොයාගෙන තියෙනවා. ඉතින් මේ වගේ ළමයි එක්ක කතා කරලා යම්කිසි උපදේශයක් දෙන්නදී ඒ ළමයට ගොඩක් තරහ යනවා. ඒ හින්දා දෙමව්පියන් එක්ක තියෙන සහසම්බන්ධය ගොඩාක් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ළමයින්ට එහෙම සහසම්බන්ධය අඩු වුනාම ඒගොල්ලෝ වෙනම ආකාරයකින් සම්බන්ධතා පවත්වා ගන්න ගිහිල්ලා ඒගොල්ලොන්ගේ ජීවිත ගොඩාක් විනාශ වෙලා තියෙනවා කියලා පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ ළමයින්ගේ වෙන කෙනෙක් කෙරෙහි තියෙන ආදරය, කරුණාව, දයාව, අන්න ඒ වගේ ලක්ෂණ, ඒ වගේම කෙනෙකුට ඇතිවන අනුකම්පාව, අන්න ඒ වගේ දේවල් ගොඩාක් අඩුයි කියලා පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ පිරිස් වැඩි වෙන්න අපේ සමාජයට ඒක ඊටාම නරක විදිහට බලපාන්න ඉදිරියේදී ඉඩ තියෙනවා කියලා වෛද්‍යවරුන් විසින් අනතුරු අඟවලා තියෙනවා. මෙන්න මේ විදිහට ස්ක්‍රීන් එක දිහා දිගටම බලාගෙන ඉන්න නිසා ඒ ළමයින්ගේ ඇස්වල පෙනීමේ ප්‍රශ්න, ඒ වගේම බෙල්ල නමාගෙන ඉන්න නිසා ඒගොල්ලොන්ගේ බෙල්ලේ වේදනාවන් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒගොල්ලෝ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න ගමන් නිතරම දේවල් කන්න පුරුදු වෙනවා. එළියට ගිහිල්ලා සෙල්ලම් කරන්න නැති වෙන්න බලනවා. අන්න ඒ නිසා මේ වගේ ළමයි ගොඩාක් වෙලාවට මහත් වෙනවා, ස්ථූල භාවයට පත් වෙනවා. ඒ වගේම දියවැඩියාව වගේ රෝග ඇති වෙනවා කියලා වෛද්‍ය පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ ෆෝන් එකත් එක්ක ළමයෙක් ඉන්න එක කොච්චර අවදානම්ද කියලා. මේ හේතුව නිසා වෛද්‍යවරු විසින් මෙන්න මේ දේවල් නිර්දේශ කරලා තියෙනවා. පළවෙනි අවුරුදු 3 ඇතුළත ළමයෙක්ට කිසිම ෆෝන් එකක් දෙන්න එපා කියන එක ඔවුන් විසින් තරයේ නිර්දේශ කරලා තියෙනවා. අවුරුදු 3න් පස්සේ ළමයෙක්ට ෆෝන් එකක් දෙනවා නම් ඒ ෆෝන් එක පැය භාගයක් පැයක් අතර කාලයකට සීමා කරන්න කියලා තියෙනවා. හැබැයි එතනදී විශේෂයෙන්ම කෑම කවද්දී නිින්දට යද්දී ෆෝන් එක දෙන්නම එපා කියලා ඒගොල්ලෝ නිර්දේශ කරලා තියෙනවා.
පුළුවන් තරම් ළමයාට රීඩ් කරන්න එළියට ගිහිල්ලා සෙල්ලම් කරන්න ළමයාත් එක්ක මොනවා හරි නිර්මාණශීලී දෙයක් කරන්න කියලා ඒගොල්ලෝ උපදෙස් දෙන ගමම්ම තව විශේෂ උපදේශයක් දීලා තියෙනවා. ඔයගොල්ලෝ දෙමව්පියෝ හැටියට ළමයාට රෝල් මොඩල් එකක් වෙන්න. ඒ කියන්නේ ළමයා ඉස්සරහා ෆෝන් භාවිතා කරන එක ගොඩාක් අඩු කරන්න කියලා විශේෂයෙන්ම උපදෙස් දීලා තියෙනවා. ඉතින් මේ ටොපික් එක ගන්න දවසක් වුණත් එක දිගට කතා කරන්න පුළුවන්. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ෂෙයා කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා.